ડોક્ટર අසංක වැලිකල මම හිතන්නේ ડોක්ටර් මේ පාරම්පරික සරන් කලාව පිළිබඳව උරුමකාරයෙක් වගේම පාරම්පරික සරන් කලාව පිළිබඳව ගවේෂණය කරන පුද්ගලයෙක්. ඉතින් මම ඔබතුමාගෙන් අහන්න කැමතියි මේ පාරම්පරික සරන් කලාව කියන්නේ කුමක්ද? මට පොඩ්ඩක් හඳුන්වලා දෙන්න පුළුවන්ද? ඇත්තටම ඔබ කරාතේ කියෝක්ෂින් ක්‍රීඩාව පිළිබඳ ශිහාන්නේ උපද ශිහාන් නම ප්‍රසාද් බණ්ඩාර. ඔය ඇත්තටම ශිහාන් ප්‍රසාද් බණ්ඩාර පාරම්පරික සටන් කලාව කියන්නේ ලෝකයේ ඕනෑම රටක තිබෙන අතීතයේ තියෙන පැවැත්ම සටන්. ඉතින් අපේ ලංකාවේ ඉස්සර කිව්වේ දෙලදීපේ තුල ක්‍රියාකරන සටන් ක්‍රමයක් තමයි පාරම්පරික සටන්. දාල වශයෙන් ඉතින් අවුරුදු ඉතිහාසගත සාක්ෂි අනුව රාවණ රජුන්ගේ කාලේ ඉඳන් අවබෝධ තමයි ඉතිහාසගත සාක්ෂි කියන්නේ වසර 5000ක පමණ පෙර. එතකොට ඔබ කියන්නේ ඔය අංගම් සටන් කලාව නේද? ඇත්තටම ශිහාන් ප්‍රසාද් බණ්ඩාර මේක මෙහෙමයි. අංගම් කියන්නේ එක කොටසක් විතරයි. දාල වශයෙන් පාරම්පරික සටන් කලාව දෙලදීපේ ප්‍රධාන කොටස් තුනකට බෙදෙනවා. පළවෙනි එක තමයි රාජකීය සටන් ක්‍රමය. ඊළඟ එක සේවයන්ගේ සටන් ක්‍රමය සහ තුන්වෙනි කොටස තමයි ඔන්න ඔය අංග සටන් කලාව කියලා කියන්නේ. මට පුළුවන් ડોක්ටර් තව ටිකක් මට ඔය සටන් කලාව තුනම වෙන වෙනම විග්‍රහ කරන්න පුළුවන්. ඔව්. රාජකීය සටන් කලාව කියන්නේ ඒ කියන්නේ රාජ පරම්පරාවන් අතර මොකද අතීතයේ අපේ තිබ්බේ මේ රාජකීය මූලික සමාජය. එතකොට ඔය රජවරුන් මස්සිනාල පාදේශ රජවරුන් වැඩ කරපු විතෝ පරම්පරාවන් අතර සටන් ක්‍රමය කියන්නේ. ඒකට ඒක ඇත්තටම රජවරුන් රැප්‍රේෂන් කරන්න යෝධයෝ ඉන්නවා. යෝධයන් රජවරුන්ගේ ගුරුවරයන් විදිහට ඉඳගෙන ඒ දෙගොල්ලෝ අතර තමයි සම්ප්‍රේෂණ. ඒකට සෙනෙවින් සටන් ක්‍රමය කියලා කියන්නේ ඒකේ පළාත්වලට සෙනෙවින් දාලා. ඒකට ඒගොල්ලන් තමයි ඔය රටේ ආරක්ෂාව පිළිබඳ හැමතැනම මේ රජවරුන්ගේ ඔත්තුකරු විදිහට කටයුතු කරා සහ ආරක්ෂාව ගොඩක් තර කළා. ඒතර ඒගොල්ලන්ට සටන් ක්‍රමය අනිවාර්යෙන් අවශ්‍යයි යුද්ධයේදී. ඒගොල්ලන් දීලා තිබ්බ ක්‍රමය. ඊට පස්සේ තියෙන අංග සටන් කලාව. අංග සටන් කලාව කියලා කියන්නේ අපිට හදිසි ආරක්ෂාව වුණාම මේ රටේ මිනිස්සු සටන් දැන් නැත්තම් හදිසි කොහොමද යුද්ධයක් කරන්න මොනද? එතකොට ගම්වල හිටිය නායකයෝ අනේ ගම්වල හිටිය නායකයන්ට ඔය සටන් කලාව දුන්න මිනිස්සුන්ට පුරුදු කරා. ඒකට කියනවා අපි අංග සටන් කලාව. කොහොමද කියන්නේ?